අපි සමග එදා සිට මේ දක්වා ඉදිරි අනාගතයේ සිටින පැප්‍රියාන සුනිත්තාදී රජමහා විහාරයේ අපේ විහාරාධිපති නමගෙන් අවසරයි. වෙල්ලම්බිලි සමුදම් අපේ නායක හමුදුරුවනි ඔබ වහන්සේගෙන් අවසරයි. ඒ වගේම මා සමග අපි නැවත ප්‍රතිස්ථාපිත කරපු මන්නාරම තඹපන්න සිංහල විද්‍යාලයේ ප්‍රථම විදුහල්පති ස්වයන් වහන්සේ වසර 35කට පස්සේ විවෘත කරපු පාසලේ ප්‍රථම විදුහල්පති ස්වයන් වහන්සේ ඒ වගේම මන්නාරම විකුම්පුර සිසිල බෞද්ධ මස්තන විහාරාධිපති අවසරයි නම කියන්න දියගම සුබදමරත්න අපේ නායක ස්වයන් වහන්සේ ඒ වගේම අපි සමග රණවිරු වැඩසටහන සමග එකතු වුණු අපේ ඕමන්තයේ සිටින අපේ කුරක්කල් තුමාගෙන් අවසරයි ඒ වගේම හිටපු ජනාධිපති තුමාගේ අධ්‍යක්ෂ ජනරල් සුකේෂ් බණ්ඩාර මැතිතුමා ඒ වගේම ආධ්‍යාත්මික නායක ලංකේෂ් තරන් හේරත් මහත්මයා අපේ සිංහල සංවිධාන වෙනුවෙන් නියෝජනය කරමින් ඉතින් ඉස්ලාම් ෆැමිලි සිටින එකපොතු පුතුමේ නායක අජිත් රණසිංහ මැතිතුමා ඒ වගේම ඉරට්ට පොලිස් ස්ථානාධිපති ඒ වගේම මා සමග වැඩ කරන අපේ උතුර ගොඩ ගන්න එන නන්දසේන විරසිංහ මැතිතුමා වවුනියා අපේ සංවිධායක කටයුතු මෙහෙවන ඒ වගේම මා සමග මෙම ස්ථානයේ මේ ප්‍රථම බුදු පිළිම වහන්සේලා පූජා කරන්න වැඩසටහන එකතු වුණු අපේ වෛද්‍ය සිටි කන්නංකර මැතිතුමාගෙන් අවසරයි. මේ බුදු ප්‍රතිමා වහන්සේලා උතුරට ගේන්න අපි අදහස් කරේ විවිධ කණ්ඩායම් විවිධ දේවල් ඔයගලන්ට ආධාරමුළු බෙදලා යනවා. නමුත් ඒක අපි එවෙලේ තියෙන ආහාර ප්‍රශ්නෙට අපි පරිභෝජනය ගත්තට අපිට ආධ්‍යාත්මික සුවයක් ලබන්න නම් ගෙදර පහනක් පත්තු කරන්න නම් අපිට බුදු පිළිමයක් තියෙන්න ඕනේ. සමහර ගෙවල් වල තියෙනවා, සමහර ගෙවල් වල බුදු පිළිම නැහැ. නමුත් අපි තේරුම් ගත්තා මුළු උතුරටම බුදු පිළිම දසදහසක් පූජා කරන්න. ඒ වගේම ඒකෙන් ඕගොල්ලෝ සතුට ලබනකොට ගෙදර තියෙන ගැටලු ටික निराකරණය වෙනවා. ඒ වගේම මේකට මට ශක්තිය වෙනවා කොළඹ තියෙන සිංහල සංවිධානයේ වගේ සුකේෂ් බණ්ඩාර මැතිතුමා අපේ ලංකේෂ් සේරත් මැතිතුමා එතුමාගේ උපන් දිනේ හෙට එතුමා බුදු පිළිම 50ක් පූජා කරා. එතුමාගේ උපන් දිනේ නිසා අජිත් රණසිංහ ඒ වගේම සීලම ආරක්ෂක නිලධාරීන් අපිව වඩාත්ම සොයාගෙන ඇවිල්ලා ආරක්ෂාව දුන්නාට ගොඩාක් පින් ගොඩාක් ස්තුතියි. ආරම්භ කරපු සෙන අපේ ගෙදරට ගිහිල්ලා ඒක ඇත්තටම ආරක්ෂා නිලධාරී කියලා දන්නේ නැහැ. පොඩි තර්ජනයකට වෙලා තිබුණා. කමක් නැහැ. අපි ඒවට නම් ගැටලුවක් නැහැ. අපි මේ ස්ථානයේ ඉරට පොලිසිය නිලධාරීන්ව දුරදීරව ඇවිල්ලා බලලා අපිට සහයෝගය දුන්නාට ගොඩාක් පින්. ඒ වගේම මේ වැඩසටහන අපිට මොන බාධක ආවත් මොන තර්ජන ආවත් අපි මේක නතර කරන්නේ නැහැ. මොකද උතුර කියන්නේ ඓතිහාසික පළාතක්. මේ අපි ඊළඟ බුදු පිළිම පූජාව යන්නේ මලේ රටට. මලේ රටේ බුදු පිළිම පූජා කරනවා. ඒතකොට ඒ ගැන සම්පූර්ණ විස්තරයක් අපේ නන්දසේන මහත්මයා කියයි. උතුරේ කියන්නේ මේක අපි කොතනත් කියන්නේ මේක හැමෝගෙම රට සිංහල බෞද්ධ රාජ්‍යය. මේ රාජ්‍යය තුල සීලුම ආගම් වලට නිදහසේ මුක්ති විඳින්න නිදහසේ ආගම අදහන තියෙන එකම රට. කිසිම කෙනෙකුගේ බාධාවක් නැහැ. දැන් අපෙත් එක්ක කුරුකල්තුමා ඉන්නේ කිසිම බාධාවක් නැහැ. එතුමා රණවිරු සමරන්න ඇවිල්ලා හොඳ කතාවක් කරා. හොඳ සින්දුවකුත් කිව්වා. ඒ නිසා අපි සතුටුයි අපිට මේ හින්දු ආගමික නායකයෝ මේ බෞද්ධ ආගමික නායකයෝ එකතු කරගෙන මේ උතුරු පළාත සංවර්ධනය කරන්න පුළුවන් නම් අපි සිංහල මිනිසුන්ට වෙච්ච අසාධාරණ නිවැරදි කරන්න පුළුවන් නම් අන්න ඒක තමයි ලොකුම ජයග්‍රහණය. මේවා තමයි සිංහල පරණ ගම් මං සොයාගෙන තොරතුරු අනුව අපි ඔබතුමාලා අපේ ආදරණීය අම්මා තාත්තා මේ ඉන්න ගම් වල අලගල්ලා දියුලුගම මේවා ඉන්න ඔබලා අපි අසරණ කරන්නේ නැහැ. මේවට විවිධ කාලවල තුල විවිධ නායකයෝ එනවා යනවා. නමුත් අපි වසර 10කට ආසන්න කාලයක් සමහර අය මම දන්නවා අය තියෙනවා නොදන්න අය තියෙනවා. උතුරේ සිංහල ජනතාවට සේවය කරන ගමන් ඒ වගේම දමිළ අයටත් අපගේ සේවාව වෙන අපි දැන් කුරකල්තුමත් එක්ක කතා කරලා දීපාවලි උත්සව වෙනුවෙන් ළමයි 100කට පොත් ලබා දෙනවා. මෙම ස්ථානයේ පොත් ලබා දෙන්න ලෑස්ති කරලා තිබුණා. අපිට ඒ නාම ලේඛන ආවේ නැහැ. අපේ වෙද මහත්මයා දන්නවා. ඒ ආවනම් වෙදමත් පොත් කටවල 100කට දෙන්න ලෑස්ති කරලා තිබ්බේ. අපිත් ඒක අපි කොක්කිලිදී අපි ලබා දෙමු. ඔබ දමුන්නාසලා අපි සමග එකතු වන්න පින ප්‍රශ්න තියෙනවා නම් අපේ වෙද මහත්මයාට කියන්න දේශපාලනයෙන් තොරව අපි සියලු දෙනාට අපි උදව් කරනවා. ගම් වල තියෙන ගැටලු තියෙනවා නම් අපිට අපේ මට්ටමින් කරන්න පුළුවන් දේවල් අපි මැදිහත් වෙලා කරලා දෙනවා. ඒ නිසා මම වැඩි දුර කතා කරන්නේ නැහැ. අරමුණ කියන්නේ මේ උතුරේ ජීවත් වෙන දූපත් රාජ්‍යයක්
සිංහල දකුණු ප්‍රාදේශික කොට්ටාසලා අපි කියන්නේ දුප්පත් රාජ්‍යයක්. ඒක මොකද මෙතන ගමක් තියෙනවා, අතන ගමක් තියෙනවා, එහා පැත්තේ ගමක් තියෙනවා. එතකොට මේක ඕගොල්ලෝ තනි වෙලා ඉන්නේ. ඕගොල්ලන් අපි තනි කරන්නේ නැහැ. ඒ වගේම අපි දමිළ ජනතාවත් තනි කරන්නේ ඒගොල්ලන්ට කරන්න පුළුවන් උදව් අපි හැම මොහොතෙම කරනවා. ඒ නිසා අලගල්ල තීරුගම ගම්මානවල ඉන්න සීල දනාම එකතු වෙන්න අපි සමග අපේ වෙද මහත්තයා මුලිකත්වය දෙයි. දේශපාලන කෝණයෙන් බලන්න එපා කිසිම දෙයක්. දේශපාලනය නෙමෙයි. ඕගලන්ට ආර්ථිකයට ශක්තියක් දෙන්න, ඕගලන්ට ආර්ථිකයට උදව්වක් කරන්න පුළුවන් දේවල් අපි ඉදිරියේදී අපි කරනවා. සුවන්දකේ වැඩසටහන් විවිධ වැඩසටහන් අපේ ආයතන තුල තියෙනවා. අපි බලවම කරන්නේ අධ්‍යාපනය දියුණු කරන්න, අධ්‍යාපනය සාර්ථක කරන්න. ඒ නිසා අදරණීය අම්මේ තාත්තේ වර්ෂාව ටිකක් පහ වෙලා යනවා. අපි ඉක්මනින්ම අපේ ඉදිරි කතා ටික කතිකන් ආයතන පස්සේ මේ පූජාව උතුරට සම්බුද්ධ බුද්ධ පූජා ප්‍රතිමා වහන්සේලා පූජා කිරීම ආරම්භ කරනවා. සිළු දනාටම මේ ස්ථානයේ මේවා ලබා ගන්න පැමිණෙන මගේ ආදරණීය අම්මා තාත්තලාට සිළු දනාටම ගොඩක් පිං. මේ පිළිමේ ගිහිල්ලා මුල්ලක දාන්න එපා. මොකද අපිටත් පරිත්‍යාග කරන්නේ සල්ලි තියන අයත් නෙවෙයි, නැති අයත් නෙවෙයි, සද්ධාව සහ බුදුදහමට ආදරේ තියෙන කට්ටිය. මේ පිළිමයක් බැරි වෙලාවත් අරන් ගිහිල්ලා මුල්ලක දැම්මොත් ලොකු පාපයක් සිද්ධ වෙන හේතුව ඒ හැමෝම දුක්ඛාංශයෙන් හම්බ කරපු මුදල් වලින් තමයි මේ පිළිම අපිට පූජා කරලා තියෙන්නේ. එතකොට මේ හැම වීදමක්ම මේ දරලා තියෙන්නේ කොළඹ ජීවත් වෙන ප්‍රදේශවල වෛද්‍යවරු සිංහල සංවිධානවල අය. එතකොට ඒ අය මේ හැමදේම කරන්නේ ඕගොල්ලෝ වෙනුවෙන්. එතකොට යම් කෙනෙකුට සැකයක් තියෙනවා නම් මට අරන් ගිහිල්ලා මේකට සත්කාර කරන්න බැහැයි කියලා ඒක අරන් නොගියට කමක් නැහැ. මොකද ඒක තව කෙනෙකුට දෙන්න පුළුවන්. ඒ නිසා ආදරණීය දෙමාපියනේ ආදරණීය අම්මේ තාත්තේ මම මේ ඉල්ලා සිටින්නේ මේ පින්ව මාසය ගිහිල්ලා අද දින සිට හවස ඉඳලා බුද්ධ වන්දනා පූජා කරලා ඔයගලන්ගේ තියෙන සීලම කරදොර නමක් බ්‍රාහ්මණ ලෙන ග්‍රහවල සීල දේව දුව වේගල ප්‍රාර්ථනා කරනවා. ඒකෙන් ඔයගලන්ට සිතක් ශාන්තියක් ලැබෙනවා. ඒ වගේම කිසි කෙනෙකුට වරදක් වෙන්නේ නැහැ. බුදුදහමත් එක්ක ඉන්න. ඒ වගේම හින්දු ආගම කියන්නේ එහෙම දෙයක් තමයි. නැත්නම් කොරකල්තුමා අපිත් එක්ක එකතු වෙන්නේ නැහැ. අපි දෙකේම තියෙන පොඩි පොඩි වෙනස්කම් සියලුම ආගම් වල කියලා තියෙන්නේ හොඳ මාර්ගයට එන්න. ඒ නිසා ඔයගලන්ට තියෙන ගැටලු අපි ඉදිරියේදී ඉදිරිපත් වෙනවා. දැන් සියලු දෙනාටම තුරුණන්ගේ සරණේ යහපතක් උදා වේවා. අපේ නායක ස්වාමීන් වහන්සේ ඇවිල්ලා ඉන්නවා සම්බුද්ධ බුද්ධ පූජාව තියන්න. පූජාවෙන් පසු උන්වහන්සේ මන්නාරම් සිට වැඩියේ මේ ස්ථානයට ඔයගොල්ලෝ වෙනුවෙන්මයි අද උන්වහන්සේ නැවත කොළඹ යන්න ඕනේ. තඹපන්න ඉස්කෝලේ දරුවන් උතුරු පළාත නියෝජනය කරමින් කොළඹ ජනාධිපති විද්‍යාලයේ තරඟ වලට ගිහිල්ලා තියෙනවා. සතුටක් වුණා උතුරු පළාත නියෝජනය කරමින් සිංහල නියෝජනය කරමින් ගිහිල්ලා තියෙනවා. ඒ නිසා මම කොල්කත්තාට කියනවා දීපාවලි උත්සවය වෙනුවෙන් නොවැම්බර් මැද වෙනකොට උන්වහන්සේ ලෑස්ති කරන්න අපි ඒක ඒ දරුවන්ට ඒ පොත් ටික ලබා දෙන්න ලෑස්ති කරන. එතකොට අපේ අධ්‍යක්ෂතුමාත් එයි, අපේ ආධ්‍යාත්ම නායකතුමාත් ඒ ඉගෙනම බලාපොරොත්තු වෙනවා. ඒ වැඩසටහනට සිළු දනාටම තෙරුවන් සරණයි. साल साल साल